සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මගේ මිත්‍රයන් සියලු දෙනාටම. කමියුනිකේෂන් එකට පැමිණි ඔබ සියලු දෙනාම ඉතා සාදරයෙන් පිළිගන්නවා. රාජාංගනයේ කොල්ල YouTube නාලිකාව හරහා මේ වීඩියෝ එකට පැමිණි ඔබ සියලු දෙනාම ඉතා සාදරයෙන් පිළිගන්නවා. QR එක QR එක මේ වෙනකොට ලොකු කරදයකට ලොකු කතාවකට ලක් වෙලා තියෙනවා. මොකද QR එකක් අලුතින් හදාගන්න ගියායින් පස්සේ ලොකු ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දීලා තියෙනවා අපේ රටේ ගොඩක් දෙනෙක්. කමියුනිකේෂන් එකක් කරන කෙනෙක් හැටියට මට ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්න වෙලා තිබෙනවා. අපේ අයත් එක්ක ලොකු ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඒ අයට පැහැදිලි කරන්න ගියපුවාම එතකොට මේකට මොකද කරන්න කියලා අහනවා. අපි කොහොමද හදාගන්නේ කියලා, තෙල් ගහගන්නේ කොහොමද කියලා. ඉතින් මේ වගේ ගැටලු ගොඩාක් අපේ අය මගෙන් විමසනවා. ඉතින් මට හිතුණා මම මීට කලිනුත් පොඩි වීඩියෝ එකක් රැගෙනව කොහොමද QR එකක් හදාගන්නේ, පැරණි QR එක කොහොමද නැවත ඇක්ටිව් කරගන්නේ, සහ අලුතෙන්ම කොහොමද වාහනයකට QR එකක් හදාගන්නේ කියන එක සම්බන්ධයෙන් මම ඔබව දැනුවත් කරා. ඒක බැලුවේ නැති කෙනෙක් ඉන්නවනම් උඩින් කාඩ් එකක් දාලා තියන්නම්, සහ පල්ලේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් වීඩියෝ එක. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වෙනස්ම මාතෘකා කීපයක් සම්බන්ධයෙන් මේ QR එකේ තිබෙන ගැටලු සම්බන්ධයෙන්. අපේ අය මූණ දීලා තිබෙන ගැටලු ටික මම මුලින්ම කියන්නම්. සමහර කෙනෙක්ගේ වාහනයක් තියෙනවා, ඒ වාහනේ වෙනත් කෙනෙකුට විකුණලා තියෙන්නේ. තමන්ගේ නමට තමයි QR එක හදලා තියෙන්නේ. ඉතින් ඒ නිසා තමන්ට අලුතින් QR එක හදාගන්න විදියකුත් නැහැ. එතකොට වාහනේ ගත්ත කෙනාට තමන්ගේ නමට ඒ වාහනේ QR එක හදාගන්න විදියකුත් නැහැ. ඉතින් ඒ ගැටලුව නිසා ගත්ත කෙනත් අපහසුතාවයට පත් වෙනවා, වාහනේ විකුණපු කෙනත් අපහසුතාවයට පත් වෙනවා. සමහරට විකුණපු අය ඒ QR එකෙන්ම හදාගෙන තමන්ගේ අලුත් වාහන වලට ගහ ගන්න අවස්ථාවක් තියෙන, තෙල් ගහ ගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ වගේ අයත් ඉන්නවා. ඉතින් ඒක ගත්ත කෙනා කොහොමද QR එක වෙනස් කරලා හදාගන්නේ කියන එක සම්බන්ධයෙන් මම මේ වීඩියෝ එකේදී කතා කරන්න. ඊට අමතරව තව ගැටලුවක් තිබෙනවා. සමහර අයගේ දුරකථන අංක මේ වෙනකොට මොන දුරකථන අංකයටද ගත්තේ කියලාවත් මතක නැහැ QR එක. ඉතින් එහෙම වුණාම තමන්ගේ ළඟ වාහනේ තිබුණත් QR එක හදාගන්න හැකියාවක් නැහැ. ඒ මොන දුරකථන අංකයටද හැදුවේ කියලා මතක නැහැ. ඉතින් කමියුනිකේෂන් එකට අපි වගේ කමියුනිකේෂන් එකට ආපුවාම අපි නම්බර් ඔක්කොම ගෙදර තියෙන නම්බර ඔක්කොම චෙක් කරලා බලනවා මේ නම්බරයට හදලා තින්නේ, මේ නම්බරයට හදලා තින්නේ කියලා එහෙම චෙක් කරලා බලනවා. ඉතින් එහෙම බලලා සමහර විට ඒ නම්බර වලින් කියන නම්බර වලින් එකකට හෝ ඒ වාහනයට අදාළව QR එක තිබුණොත් අපි ඒ QR එක ලබා දීමක් කරනවා. සමහර ගැටලු තියෙනවා දුරකථන අංක නැති වෙලා තිබෙන. ඒ කියන්නේ SIM භාවිතයෙන් ඉවත් කරලා තියෙනවා. එහෙම වුණාම ගැටලුකාරී තත්ත්වයක් එනවා. QR එක අලුතෙන් හදාගන්න විදියක් නැහැ. මොකද පරණ දුරකථන අංකය නැහැ. ඒක භාවිතෙත් නැහැ සමහර ලාවට. ඉතින් ඒ වගේ ගැටලුකාරී තත්ත්වයකුත් තියෙනවා. ඉතින් තවත් සමහර කෙනෙකුට තිබුණ ගැටලුවක් තමයි තමන්ගේ ID නම්බර එක භාවිතා කරලා තිබෙනවා QR එකක් හදන්න. ඒ කියන්නේ ගිය වතාවේදී ඔය QR හදද්දී අපි දන්නෙත් නෑ සමහරට අපේ නන්දලා මාමලා අයියලා අක්කලා වෙන කවුරුන් හෝ අපේ ID නම්බර එකත් භාවිතා කරලා සමහරට අපෙන් ඉල්ලගෙන යන්නේ නැති. එහෙම ඉල්ලගෙන ගිහිල්ලා අපේ ID නම්බර එකට QR එකක් හදාගෙන තියෙනවා. එතකොට මේ ID නම්බර එක ගහලා ෆෝන් නම්බර එකක් ගහපුවාම මේ ID එක කලින් භාවිතා කරලා තියෙනවා කියලා මැසේජ් එකක් එනවා. ඉතින් මේ වගේ ගැටලුකාරී තත්ත්වයන් ගොඩාක් උද්ගත වුණා පහුගිය කාලේ. ඉතින් ඒක නිසා අපේ අයට ගමන බිමනක් යන්න තෙල් ගහගන්න විදියක් නැහැ. මේ වගේ අනිත් එක අපේ අය ගොඩක් කලබල වෙලා තෙල් එකතු කරගන්නත් පෙළඹිලා ඉන්නවා. ඉතින් ඒක අඩු කරන්නත් එක තමයි මේ QR එක අපිට හඳුන්වලා දීලා තියෙන්නේ. කූට ව්‍යාපාරිකයෝ ඉන්නවා. මේ කූට ව්‍යාපාරිකයන් තෙල් එකතු කරගෙන වැඩි මිලකට තෙල් නැති වුණානෙන් පස්සේ 300 විතර ගත්ත තෙල් බෝතලයක් ලීටරයක් 2000 පහුගිය කාලේ විකුණන අපට මතක ඇති. ඒක කරන්න මේ වතාවෙත් උත්සාහවන්ත වෙනවා. ඉතින් ඒක කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මොකද අපේ රටේ නීති කළමනාකාරීත්වයක එක්ක තමයි මේ තෙල් බෙදා හැරීම කරන්නේ, කනිජ තෙල් බෙදා හැරීම කරන්නේ. ඉතින් මේ අලුත් රජයේ දූරදර්ශී වැඩපිළිවෙලක් තියෙනවා. ඉතින් ඒක නිසා තමයි මේ සියලුම දේවල් කරන්නේ. තෙල් නැති ප්‍රශ්නේ තියෙන්නේ ගිය වතාවේදී උනේ සල්ලි නැතුව තෙල් ගන්න බැරි වුණ එක. මේ වතාවේ සල්ලි නැතුව නෙමෙයි තෙල් ගන්න බැරිලා තියෙන්නේ. ඔබ කවුරුත් දන්නවා ඉරාන ඊශ්‍රායල ඇමරිකානු යුද්ධය නිසා තමයි, මැද පෙරදිග යුද්ධය නිසා තමයි මේ තෙල් නැති වෙලා තිබෙන්නේ. ඉතින් මේ තෙල් නැති වෙච්ච එකට ආණ්ඩුවට බැනලා වැඩකුත් නැහැ. මොකද මේ ආණ්ඩුවෙන් කරපු දෙයක් නෙවෙයි. ඉතින් ඒක මොලයක් බුද්ධියක් තියෙන කෙනෙක් නම් ඒක දන්නවා මේක ආණ්ඩුවේ ප්‍රශ්නයක් නෙවෙයි කියලා. ඉතින් තෙල් නැති වෙන්න ඉඩ තියෙනවා, අඩු වෙන්න මිල වැඩි වෙන්න ඉඩ තියෙනවා ඉස්සරහට. පොහොරවල ප්‍රශ්නයක් තිබෙනවා. මොකද කනිජ තෙල් වලින් තමයි පොහොර හදන්නේ. මම දැන් ඉන්නෙත් කුඹුරක. ඉතින් මේවට ඉස්සරහට ගන්න සමහර විට තෙල් පොහොරත් නැති වෙන්න ඉඩ තියෙනවා. මොකද කනිජ තෙල් බොර තෙල් වලින් ආශ්‍රිත කරගෙන තමයි පොහොර වර්ග නිෂ්පාදනය කරන්නේ. ඉතින් මේ වගේ ගැටලු ඉදිරියට අපිට එන්න තියෙනවා. ඉතින් ඒකට ආණ්ඩුවට බැනලා වැඩක් නැහැ. මොකද මේ ආණ්ඩුව ඉතා දක්ෂ ආකාරයට බංකොලොත් වෙලා තිබිච්ච රටක්. ටිකෙන් ටික ගොඩ දාගෙන යනින් ගමන් ඉන්න ගමන් තමයි මේ ගෝලීය මේ වගේ තත්ත්වයක් ආවේ. ඉතින් ඒකට අපිත් ආණ්ඩුවට සහයක් දෙන්න ඕන. අපිත් පුළුවන් තරම් අපගේ ගමන් බිමන් සීමා කරලා අත්‍යවශ්‍යම ගමනක් යනවා ඇරෙන්න සාමාන්‍යයෙන්
මේ කාලය පහු වෙනකන්වත් අපි ඒවට උදව් කරමු. ඉතින් ඒකට උදව්වක් විදිහට තමයි මමත් මේ වීඩියෝ එකක් දාලා මේ විදිහට ඔබට මේ දේවල් ගැන පැහැදිලි කරන්න තීරණය කරේ. ඉතින් අහන්ඩු මම හිතනවා මේ QR එක සම්බන්ධයෙන් මේ වෙනකොටත් අප්ඩේට් එකක් යනින් ගමන් තිබෙන්නේ. ඒක තාම මම මේ වීඩියෝ එක රූගත කරන අවස්ථාව වෙනකොට තාම ඇවිල්ලා නැහැ. මොකද පරණ QR එක සම්පූර්ණයෙන්ම කැන්සල් කරලා අලුත් QR එකක් හදන්න පුළුවන් ආකාරයට අප්ඩේට් එකක් මම හිතන්නේ මේ වෙනකොට නිර්මාණය කරගෙන යනවා. මොකද QR එක කරලියට ඇවිල්ලා දැන් දවස් කීපයක් වෙනවා. මොකද මම ප්ලෑන් කරලා ඒවා හදන්න අවශ්‍යතාවයක් කලින් තිබුණේ නැහැ. ඒක නිසා තමයි දැන් මම මේ මගේ මට්ටමින් ඔබ දැනුවත් කරන්නේ මේ කොහොමද QR එකට මේ මතුවලා තිබෙන ගැටලු निराකරණය කරගන්න කියලා. ඉතින් අපි ගැටලු එකින් එක මතක් කරගෙන බලමු. මට මතක් වෙන ගැටලු මගෙන් විමසලා තිබුණ ගැටලු මම ඔබට ඉදිරිපත් කරන්න කොහොමද මේවා निराකරණය කරගන්නේ කියලා. ඇත්තටම තවත් විශේෂ දෙයක් තියෙනවා. අපි කවුරුත් මිනිස්සුයෝ. අපි තවත් කෙනෙකුට කරදරයක් වෙන්නේ නැතුව ජීවත් වෙන්න දැනගන්න ඕන. ඉතින් ඒක නිසා මම ඔබට පොඩි ඉල්ලීමක් කරනවා. අපේ තිබිලා පාවිච්චි කරපු වාහනයක්, අපි QR එක හදපු වාහනයක් අපි කාටද විකුණුවා නම් අපි අපේ නමට තියෙන QR එක ඉවත් කරන්න, ඩිලීට් කරන්න අපි වග බලා ගන්න ඕන. ඒකෙන් වාහනේ ගත්ත කෙනාට කිසි කරදරයක් නැතුව තමන්ගේ නමට රෙජිස්ටර් කරගෙන තෙල් ටිකක් ගහ ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි ඒ QR එකත් අපි හදාගෙන අපිම තෙල් ගහගත්තොත් අපි හරිම ආත්මාර්ථකාමී මිනිස්සුයෝ. ඉතින් මේ ගැටලුකාරී තත්ත්වයේ මිදෙනකන් අපි මේ විදිහට අපේ මනුස්සකම් එලි දක්වලා අපි හැමෝම අපේ මේ පරිසරයේ අපි ජීවත් වෙමු. ඉතින් අපේ නමට තියෙන QR එක කොහොමද ඩිලීට් කරගන්නේ කියන එක මම මේ වීඩියෝ එකේ ඉදිරියේදී ඔබට පැහැදිලි කරන්නම්. ගොඩක් දෙනෙක් මගෙන් අහපු ගැටලුවක් තමයි මම අලුතෙන් වාහනයක් ගත්ත මෑතක ගත්තේ. ඉතින් මේ වාහනේට QR එකක් ගන්න මම නම්බරේ දන්නෙත් නෑ. අලුතෙන් රෙජිස්ටර් කරපුවාම මේක කලින් ලියාපදිංචි කරලා තියෙනවා කියනවා. ඉතින් මේවා ගැටලුවක් ආවොත් කොහොමද හදාගන්නේ කියලා මම ඔබට පැහැදිලි කරන්නම්. ඉතින් මේවා ගැටලුවක් ආවොත් කරන්න තියෙන්නේ ඇත්තටම කලින් ලබාගත්ත කෙනාව සම්බන්ධ කරගන්න එක. ඉතින් කලින් වාහනේ හිමිකාරු සම්බන්ධ කරගෙන එයාගෙන් වාහනේ ලබාගත්ත කෙනාව බොහෝ දුරට සම්බන්ධ කරගන්න පුළුවන් වෙයි. සමහරට බැරි අවස්ථාත් ඇති. ඒ අයට ඉතින් ටිකක් අමාරුයි ඒක ගොඩ දාගන්න. ඒක අලුතෙන් අප්ඩේට් එක ආවයින් පස්සේ තමයි ඒක හදාගන්න වෙන්නේ. ඉතින් ඒ විදිහට කලින් හිමිකරුව සම්බන්ධ කරගෙන එතුමාට පැහැදිලි කරන්න ඕනේ මෙන්න මේ වගේ ගැටලුවක් තියෙනවා. QR එක ඔයා හදාගෙන තියෙන නිසා කලින් හදපු නිසා නැවත මගේ නමට හදාගන්න විදියක් නැහැ. ඒක නිසා මට උදව් කරන්න QR එක මොන නම්බරයකද හදලා තියෙන්නේ කියලා එතුමත් එක්ක සම්බන්ධ වෙලා බලන්න ඕන මොන නම්බරයකටද හදාගත්තේ කියලා. ඉතින් මොන නම්බරයකටද හදාගත්තේ කියලා දැනගත්තයින් පසුව කොමියුනිකේෂන් එකට ගිහිල්ලා එහෙම නැත්නම් ඔබටම හදාගන්න පුළුවන්. මම ඒක වීඩියෝ මගින් පෙන්නන්නම් කොහොමද හදාගන්නේ කියලා. ඒ විදිහට එතුමාව සම්බන්ධ කරගෙන එතුමාගේ දුරකථන අංකය හොයාගෙන අපි QR එකට වෙබ්සයිට් පෝල් පාස් වෙබ්සයිට් එකට ලොග් වෙන්න ඕන. ලොග් වෙලා ඒ කලින් හදාගත්ත කෙනාගේ නම්බර එක ඇඩ් කරන්න. ඇඩ් කරාට පස්සේ එතුමාට යනවා මැසේජ් එකක්. ඊට පස්සේ මැසේජ් එකේ තියෙන QR එක අපි නැවත අපේ කම්පියුටරේ හෝ ෆෝන් එකේ ටයිප් කරගන්න. ටයිප් කරගෙන මේකට පිවිසන්න ඕන. ඊට පස්සේ හම්බ වෙනවා පල්ලෙහා තිබෙනවා මේක ඩිලීට් කරන්න කියලා බටන් එකක්. ඉතින් මේ බටන් එකට ටච් කරායින් පස්සේ නැවතත් QR එකක් යනවා කලින් කෙනාගේ දුරකථන අංකයට. ඉතින් මේ දුරකථන අංකයට ඒ QR එක ගියායින් පස්සේ ඒ QR එක නැවත අපි ලබාගෙන මෙතන මේ බාර් එකක් තියෙනවා. එන්නේ බාර් එකේ ටයිප් කරන්න ඕන. ඒක ටයිප් කරායින් පස්සේ මේක QR එක ඩිලීට් කරන්නද කියලා සම්පූර්ණයෙන්ම අහනවා. ඉතින් එහෙම සම්පූර්ණයෙන්ම ඩිලීට් කරායින් පස්සේ ඒ කලින් හිමිකරුගේ නමට තියෙන QR එක ඩිලීට් වෙලාම යනවා. එහෙම ඩිලීට් වෙලා ගියායින් පස්සේ නැවත අපිට අපේ විදිහට මේක හදාගන්න පුළුවන්. අපේ දුරකථන අංකයක් ඇතුළත් කරලා අපිට ඕන ආකාරයට අපේ නමටම QR එකක් හදාගන්න පුළුවන්. මම ඒ සම්බන්ධයෙන් ඒ වීඩියෝ කොටස් ටික ඔබට මගේ මේ කතාව යන අතරතුරේදී මම ඔබට පැහැදිලි කරා ඔබට තේරෙන්නේ නැති. ඊට පස්සේ තවත් තියෙන ගැටලුවක් තමයි අපිට අපේ දුරකථන අංකයක් නැති වෙලා තිබෙනවා. ඒ කියන්නේ අපි අපේ නමට තිබෙන හිතමුකෝ අපේ වාහනයක අංකයක් අපි ළඟ නැති වුණොත් එතකොට අපිට කරන්න දෙයක් නැහැ. ඒක QR එක හදාගන්න ගොඩාක් අමාරුයි. මේ තියෙන තත්ත්වය උඩ අලුත් අප්ඩේට් එකකින් පස්සේ මොන වගේ තත්ත්වයක් එයිද දන්නේ නැහැ. මම ඒකටත් වීඩියෝ එකක් ඉදිරියේදී ගේන්නම්. මේ තත්ත්වයේ තියෙන උඩ නම් දැන් අපේ කමියුනිකේෂන් එකටත් මේ වගේ කීප දෙනෙක් ආවා. මොබිටෙල් හච් දෙක
අපිට දෙන්න පුළුවන් නැති වුණ සිම් එකක් හෝ පළදුන සිම් එකක් භාවිතයෙන් ඉවත් කරපු සිම් එකක් වගේ දෙයක් අපිට පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න පුළුවන්. ඒ වගේ අවස්ථා 3-4කට මම මුහුණ දුන්නා. අලුතින් පරණ සිම් එක නැවතත් මම ඒ අයට ලබා දුන්නා. එහෙම ලබා දීලා QR එක ඒ නම්බරයට අරගෙන QR එක OTP එකේ නම්බරයට අරගෙන QR එක හදලා දුන්නා. එහෙම අවස්ථා 5කට මට ඊයේ සහ අද දවස් දෙකේ සිම් 5ක් ඒ වගේ ලබා දුන්නා භාවිතයෙන් ඉවත් කරපු සිම් 5ක්. ඉතින් ඩයලොග් වගේ දෙයක් වුණොත් නම් ඇත්තටම ආකේඩ් එකට ගිහිල්ලා මේ නම්බර එක පොඩ්ඩක් සර්ච් කරලා බලන්න වෙනවා. සමහර විට කලින් හිමි කෙනාගේ නමින් අයින් කරලා නම් නැවතත් ඒ නම්බරේ නම්බර් මැච් කරලා ඒ නම්බරේම ගන්න අවස්ථාවකුත් හැකියාවකුත් තියෙනවා. ඉතින් එහෙම වුණොත් ඒ සිම් එක අරන් අපිට මේ ගැටලුවට අදාළව මේ QR එක OTP එක ලබාගෙන මේ දේවල් කරගන්න පුළුවන්. අපිට OTP එක ලබාගෙන මේ account එක delete කරායින් පස්සේ ඕනනම් අපි භාවිතා කරන SIM එකට මේක හදාගන්න පුළුවන්, QR එක හදාගන්න පුළුවන්. ඉතින් එහෙම තමයි දැනට භාවිතේ නැති SIM පත් වලට සහ SIM පත් වෙනත් කෙනෙකුගේ නමට නම් රෙජිස්ටර් වෙලා තියෙන්නේ මේ QR එක හදාගැනීමේ කටයුත්ත කරන්න වෙන්නේ. ඒක තමයි දැනට තියෙන එකම විකල්පය සහ සරලම විකල්පය. තවත් මට ආපු ගැටලුවක් තිබුණා. අපි QR එක ලබාගෙන print එකක් අරගෙන නැත්තම් පරණ QR තියෙනවා සමහර අය ගාව තවත් සුරක්ෂිතව තියෙනවා. ඉතින් ඒ QR අප් මේ වෙනකොට කීප දෙනෙක්ව එක්ක බෙදාගෙන තිබෙනවා. ඉතින් එහෙම වුණායින් පස්සේ සමහර කමියුනිකේෂන් සමහර අය ඉන්නවා. ඉතින් මේවා කමියුනිකේෂන් වලට ගිහපුවම මේ QR වලට තෙල් ගහගන්න ඒ වගේ අකටයුතුකම් කරන පිරිසකුත් ඉන්නවා. අපිට කියන්නේ පිටස්තර කෙනෙකුට මේ QR එක ගියොත්. ඉතින් ඒවායි ගැටලුකාරී තත්ත්වෙනුත් තියෙනවා. ඉතින් කොහොම හරි මෙහෙම අපේ මගේ QR එක කියලා හිතමුකෝ. එතකොට මගේ QR එකට මම තෙල් ගහන්න කලින් වෙන කෙනෙක් තෙල් ගහ ගන්න අවස්ථා තියෙනවා. ඉතින් මට මැසේජ් එක එනවා මේකේ මා සතියේ කෝටාව පාවිච්චි කරා කියලා. ඉතින් ඒ වගේ තත්ත්වයක් වුණොත් මම තිරේ පෙන්නන්නම් ඔබට ඔබගේ දුරකථන අංකයේ විදිහට මේ විදිහට ඇතුළත් කරලා account එක delete කරන එක පැත්තක තියෙනවා දකුණු අත පැත්තේ තියෙනවා account එක delete කරන එක, වම් අත පැත්තේ තියෙනවා QR එක change කරගන්න එක. ඉතින් මේ QR change කරන බටන් එකට ටච් කරායින් පස්සේ නැවත අර පරණ QR ඔක්කොම ඉවත් කරලා අලුත් QR එකක් ලබා දීමක් කරනවා. ඉතින් ඒ අලුත් QR එක print එකක් හෝ ඔබගේ දුරකථනයට බාගත කිරීමක් කරගත්තොත් අර ගැටලුකාරී තත්ත්වය නැති වෙනවා. එතකොට තමන්ගේ ළඟ විතරයි මේ QR එක තියෙන්නේ. ඒ විදිහට QR එක රීසෙට් කරගන්න පුළුවන්. ඉතින් ඒකත් අපේ අයට වෙච්ච ගැටලුවක් නිසායි මම ඔබට මතක් කරේ. ඉතින් මම මේ වීඩියෝ එක ගේන්න කලින් තවත් වීඩියෝ එකක් ගෙනාවා. ඒ වීඩියෝ එකේදී මම සාකච්ඡා කරා කොහොමද අපේ නම්බරට තියෙන QR එකක් නැවත අපි ලබා ගන්න කියලා. අපේ දුරකථන අංකය ඇතුළත් කරලා QR එක කොහොමද හරියට ලබා ගන්න කියලා. ඉතින් ඒ පිළිබඳව මම දැනුවත් කරපු නිසා මේ වීඩියෝ එකේදී ඒ ගැන ලොකුවට කතා කරන්නේ මම කෙටියෙන් පැහැදිලි කරන්නම් කොහොමද ඒක කරගන්නේ කියලා. අපේ Google Pass වෙබ්සයිට් එකට මුලින්ම ඇතුල් වෙලා එතන වම් අත පැත්තේ තියෙනවා vehicle register කියලා. ඊට පස්සේ දකුණු අත පැත්තේ තියෙනවා vehicle login කියලා. ඉතින් මෙන්න මේ login කියන බටන් එකට ටච් කරලා අපේ දුරකථන අංකය ලබා දීමක් කරන්න ඕනේ. දුරකථන අංකය ලබා දුන්නායින් පස්සේ ඒ දුරකථන අංකයට අදාළව තියෙන QR එක අපිට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඒක දුරකථනයෙන්ම කරගන්න නම් ෆෝන් එකට තමයි ඒක ඩවුන්ලෝඩ් වෙන්නේ. ඉතින් ඒක භාවිතා කරලා තෙල් ගහ ගන්න පුළුවන්. vehicle register කියන එකෙන් කොහොමද අලුතෙන්ම කරගන්නේ? ඒ කියන්නේ අලුතෙන්ම brand new වාහනයක් ගත්ත කෙනෙකුට තමයි ඒ ඔප්ෂන් එක අදාළ වෙන්නේ. ඒ ඔප්ෂන් එකෙන් අලුතෙන්ම වාහනයක් ගත්ත කෙනෙකුට තමන්ගේ ඊට අමතරව තව පුළුවන් ඔබ ළඟ තියෙන්නේ පාවිච්චි කරන ලද වාහනයක් නම් මම කලින් කිව්වා වගේ කලින් පාවිච්චි කරපු කෙනාගේ account එක delete කරලා නම් මේ ඔප්ෂන් එක භාවිතා කරලා අලුතෙන් ලියාපදිංචි වෙන්න පුළුවන්. අලුතින් QR එකක් ලබා ගන්න පුළුවන්. මුලින්ම තමන්ගේ ID අංකය භාවිතා කරලා ඊට පස්සේ දුරකථන අංකය භාවිතා කරලා මේකට login වෙන්න පුළුවන්. මුලින්ම OTP එකක් එනවා. ඒ OTP භාවිතා කරලා මේ ෆෝම් එක පුරව ගන්න පුළුවන්. ඉතින් මේකෙදි විශේෂයෙන්ම මතක් කරගන්න ඕන දෙයක් තමයි කලින් ID එක භාවිතා කරලා නැති වෙන්න ඕන. එක ID එකකට සහ එක දුරකථන අංකයකට එක QR එකයි හදන්න පුළුවන්. ඒ කියන්නේ මට මගේ නමින් වාහන දෙක තුනක් තිබුණා වුණාට මට හදාගන්න පුළුවන් වෙන්නේ එක QR එකයි. ඉතින් ගෙදර තව කීප දෙනෙක් ඉන්නවනම් ළමයි අම්මලා තාත්තලා ඉන්නවනම් ඒගොල්ලන්ගේ නම් වලටත් QR එකක් හදාගන්න පුළුවන්. ඉතින් තමන්ගේ නමට එක්කෙනෙකුට එක QR එකයි හදාගැනීමේ හැකියාව තිබෙන්නේ. ඒක විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ මේ මොන දේ කරන්නත් එක ID එකකට එක QR එකයි හදාගන්න පුළුවන්. ඒ විදිහට ID නම්බර එක ඇතුළත් කරලා දුරකථන අංකය ඇතුළත් කරපුවම මේක කලින් ලියාපදිංචි වෙලා තියෙනවා කියලා කිව්වොත් අපි අර කලින් භාවිතා කරපු ආකාරයට මේ account එක delete කරගන්න ඕනේ. මේ දුරකථන අංකය ඇතුළත් කරලා තමන්ගේ ළඟ තියෙන දුරකථන අංකයනේ ඒ නමට මොකක් හරි හදලා තියනවාද කියලා බලලා
ඒකට හදලා තිබුණේ නැත්නම් තමයි ගැටලුව. මොකද එහෙම වුණොත් ඔබගේ ID අංකය භාවිතා කරලා වෙනත් කවුරු හෝ පවුලේ කවුරුන් හෝ හිතවතෙක් ඥාතියෙක් යාළුවෙක් මේ කවුරුන් හෝ QR එකක් හදලා තියෙනවා. ඉතින් ඒක පොඩි ගැටලුවක්. ඒක අපි පොඩ්ඩක් හොයලා බලන්න ඕන. ඉදිරි අප්ඩේට් වලදී මේවා निराකරණය වෙන්න ඉඩ තිබෙනවා. සමහර විට ගැටලු මතුවෙන්නත් ඉඩ තියෙනවා මේ අලුත් අප්ඩේට් එක ආවයින් පස්සේ. මොකද සමහර විට මගේ QR එකට මම දන්නේ නැතුව තව කෙනෙක් හදාගෙන සමහරට අපේ පවුලේ කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම ගිහිල්ලා QR එකක් තියෙනවනේ කියලා තෙල් ගහන්න ගියායින් පස්සේ මම මගේ QR එක ඉවත් කර ගැනීමක් කරොත් ඩිලීට් කරොත් සමහරට අර QR එකෙන් තෙල් ගහ ගන්න බැරි වෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒක පවුලේ බොහෝ දුරට පවුලේ ඥාති හිතවතුන්ගේ යාළු මිත්‍රයින්ගෙන් තමයි මේ දේ වෙන්නේ. ඉතින් ඒක නිසා ඒව ගැන පොඩි සැලකිලිමත් භාවයක් දක්වන්න. මොකද ඒකත් ගැටලුකාරී තත්ත්වයක් වෙන්න ඉඩ තිබෙනවා. මේ රෙජිස්ටර් කරන ඇප් එකෙත් පොඩි ගැටලුවක් තිබෙනවා. ඒක මේ අදාළ බලධාරීන්ටයි මම මේ මතක් කරන්නේ. ඉතින් මුල ඉඳලම මේ අපේ ID නම්බරේ ගහලා ෆෝන් නම්බර එක ගහලා රෙජිස්ටර් වෙලා ඊයින් පස්සේ වාහන අංක ගහලා චැසි නම්බර් ගහලා ගෙදර ඇඩ්‍රස් අනම්මනම් ඔක්කොම ටයිප් කරායින් පස්සේ තමයි අන්තිමේට කියනවා මේ වාහනේ කලින් ලියාපදිංචි වෙලා තියෙනවා කියලා. ඉතින් එහෙම නැතුව අපිට මුලින්ම වාහනයක වාහන නම්බර එක ගහලා ID නම්බරේ ඒ දෙක තුන ගහපුවාම මේක ලියාපදිංචි වෙලාද නැද්ද කියලා මුලින්ම ඔප්ෂන් එකක් දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. මොකද අරක ලොකු කාලයක් ගත වෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් අලුත් කෙනෙක්ගේ QR එකක් හදන්න පටන් ගත්තාම ඒ නම්බර එක ගහලා වාහනේ ID නම්බර එක ෆෝන් නම්බර එක ගහලා වෙරිෆිකේෂන් කෝඩ් එක අරගෙන ඊට පස්සේ නැවතත් ඒ QR එක අදාළව ඊළඟ පියවරේදී කැසි නම්බර් ඒවම ඔක්කොම ගැහුවායින් පස්සේ ලොකු විනාඩි 5ක 6ක 10ක විතර කාලයක් ගත වෙනවා. සමහර විට විනාඩි 10ක් ගත වුණොත් මොකද OTP එක එක්ස්පයර් වෙනවා. ඒක නිසා විනාඩි 4 5 3 4ක් ඇතුළත අනිවාර්යෙන් මේක හදා ගැනීම කරන්නත් ඕන. ඉතින් මේ කාලේ අපි ඉක්මනට කරගෙන ගිහිල්ලා අන්තිම අවස්ථාවේදී මේක කලින් ලියාපදිංචි කරලා තියෙනවා කියලා මෙසේජ් එක එවනවට වැඩිය මුලින්ම මේක ලියාපදිංචි වෙලා තියෙනවද කියලා මොකක් හරි ඔප්ෂන් එකක් තිබුණොත් අපිට බලා ගන්න අපේ කාලය ඉතුරු කරගන්න පුළුවන්. පාරිභෝගිකයටත් ලොකු ගැටලුකාරී තත්ත්වයක් නැතුව මේකේ මොකද්ද ගැටලුව කියලා හොයාගන්න පුළුවන්. ඒකෙත් අප්ඩේට් එකට වෙනසක් කරා නම් හොඳයි කියන එක මම මතක් කරනවා. ඉතින් ඔන්න ඔය ගැටලු ටික තමයි මට QR හදන්න ගිහිල්ලා මේ වෙනකොට මතුවුණ ගැටලු. සමහර විට ඔබට මීට වඩා ගැටලු මතුවෙන්න ඉඩ තිබෙනවා. ඉතින් ඒ වගේ ගැටලුවක් මතුනොත් මට කමෙන්ට් එකක් දාගෙන යන්න. මම ඉදිරියේදී කොහොමද මේවා හදාගන්නේ මේවට විසඳුම් මොනවද කියන එක සම්බන්ධයෙන් තවත් වීඩියෝ එකක් ගේන්නම්. බොහෝ දුරට මේ QR එකට බලපාන්නේ ප්‍රධාන වශයෙන්ම ඔබගේ දුරකථන අංකය. ඉතින් ඔබගේ දුරකථන අංකය අනිවාර්යයෙන්ම සුරක්ෂිතව තබා ගන්න. නැත්නම් මේ QR හදලා තියෙන දුරකථන අංක මහන්සිය වෙහෙස නොබලා එක වතාවක් හෝ ආකේඩ් එකකට ගිහිල්ලා තමන්ගේ නමට හෝ මේ කොහොම හරි මේ SIM එකේ අංකය ලබා ගන්න. ID නම්බරය සහ දුරකථන අංකය තමයි මේ සියලුම දේට වැදගත් වෙන්නේ. ඉතින් ඒ වගේ ගැටලුකාරී තත්ත්වයන් ඔක්කොම निराකරණය කරගන්න මම හිතනවා මේ වීඩියෝ එකත් ඔබට පිටුවහලක් වෙන්න ඇති කියලා. තවත් මොන හරි ගැටලු තියෙනවා නම් පල්ලෙහින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම ඒවට අනිවාර්යෙන් ඔබට පිළිතුරු සපයන්නම් මට පුළුවන් ආකාරයට. ඉතින් මේ වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් තවත් කෙනෙකුට බලන්න හොඳයි නම් ෂෙයා කරන්න. අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. අපිට පොඩි සහයෝගයක් දක්වන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. සියලු දෙනාට සුබ දවසක්.